ආයුබෝවන් මනාර ජ්‍යොතිෂයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ පලාපල කතනයේ පළවෙනි පාඩම. පලාපල කතනයේ පළවෙනි පාඩම ගැන මීට කලින් අපි පාඩම් කීපයක් කරා. ඒ දේවල් ඕගොල්ලන් මතක නම් ඕගොල්ලන්ට අද අපි යන්නේ පලාපල කියන පාඩමේ. මම කිව්වා මේ වගේ පොතක් තියෙනවා. මේ පොත අරගෙන ඕගොල්ලන්ට පලාපල කියන විදිය මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. මේ පොත ඕගොල්ලන්ට වටිනම පොතක්. පලාපල කියන විදිහ අද බලන්නේ ත්‍රිකෝණ ගැන. බ්‍රාහ්මණ වල වර්ගී කරපු ත්‍රිකෝණ වර්ගයක් තියෙනවා. මේ වර්ග කරපු ත්‍රිකෝණ එක ධර්ම ත්‍රිකෝණය. දෙක අර්ථ ත්‍රිකෝණය. තුන කාම ත්‍රිකෝණය. හතර මෝක්ෂ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණ වර්ග අතර තමයි බ්‍රාහ්මණ වල වර්ගීකරණය කරලා තියෙන්නේ. වර්ගීකරණය කියලා තියෙන්නේ පළවෙනි ත්‍රිකෝණය ධර්ම ත්‍රිකෝණය උසස් මානසික වර්ධනය. ධර්ම ත්‍රිකෝණ කියන්නේ උසස් මානසික වර්ධනය. උසස් මානසික වර්ධනය ඒ කියන්නේ දැනුමට. දැනුමෙන් ඉහළ කොට්ටාසය තමයි ධර්ම ත්‍රිකෝණයට අයිති. දෙක අර්ථ ත්‍රිකෝණය. අර්ථ ත්‍රිකෝණයට අයිති දියුණුව සහ බලය පාලනය. දියුණුව සහ බලය පාලනය. මේ රාජකීය කට්ටිය තමයි අර්ථ ත්‍රිකෝණයට අයිති. තුන කාම ත්‍රිකෝණය. කාය වර්ධනය, වීර්ය, වෙළඳාම. මේ ත්‍රිකෝණයට අයිති කාම ත්‍රිකෝණයට අයිති වර්ගීකරණය කරන මිනිස්සුන්ගේ කොට්ටාසය ඇති. කාය වර්ධනය, වීර්ය, වෙළඳාම ඒගොල්ලන්ගේ වැඩ කටයුතු. එතකොට මෝක්ෂ ත්‍රිකෝණය කියන්නේ අපේ සියල්ල අතර අත්තරින යන ගමන. මෝක්ෂ ත්‍රිකෝණයට අයිති. අද අපි බලන්නේ මේ ත්‍රිකෝණ වර්ග වලින් අපි කොහොමද පලාපල කියන්නේ කියලා. ධර්ම ත්‍රිකෝණයට අයිති 1 5 9 යන ස්ථාන තමයි ධර්ම ත්‍රිකෝණයට අයිති. අර්ථ ත්‍රිකෝණයට අයිති 2 6 10 යන භාවයන් තමයි අර්ථ ත්‍රිකෝණයට අයිති. කාම ත්‍රිකෝණයට අයිති 3 7 11 යන භාවයන් තමයි කාම ත්‍රිකෝණයට අයිති. මොක්ෂ ත්‍රිකෝණයට අයිති 4 8 12. යම් කිසි භාවයකින් 12 වෙන්න පළවෙනි භාවයට බලපෑම් කරනවා. එහෙමනම් අපි බලමු මේ බලපෑම වෙන්නේ කොහොමද කියලා. ධර්ම ත්‍රිකෝණයේ 1 පා 9 පූජ්‍ය පක්ෂය හඳුන්වනවා.
පානවේ පූජ්‍ය පක්ෂය සිල්වත් උදවිය හඳුන්වනවා. එතකොට පළවෙනි භාවය එක නම් අපි 12ට ගනිමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12. පළවෙනි භාවයෙන් 12 වෙන්න තමයි 12 වෙන්න. 12 වෙන්න ආවොත් පළවෙනි භාවයට බලපෑම් කරනවා. ඒ කියන්නේ පළවෙනි භාවයෙන් 12 වෙන නිසා. තුන්වෙනි භාවයෙන් 12 වෙන්න දෙවැන්න. තුන්වෙනි භාවයට බලපෑම් කරනවා. හතරවෙනි භාවයෙන් 12 වෙන්න තුන්වෙන්න. තුන්වෙන්න ආවොත් හතරවෙන්නට බලපෑම් කරනවා. පස්වෙනි භාවයෙන් 12 වෙන්න හතරවෙන්න. හතරවෙන්න ආවොත් පස්වෙන්නට බලපෑම් කරනවා. ඒ වගේ එක පානවයට බලපෑම් කරන ස්ථාන තමයි කීයද? 12 පාට 4 9ට 8. මේ ස්ථාන තුන එක පානවයට බලපෑම් කරනවා. 2 6 10කට බලපෑම් කරන ස්ථාන බලමු අපි. 2 6 10ට බලපෑම් කරන්නේ 1 5 9. 3 7 11ට බලපෑම් කරන ස්ථාන බලමු. 3 7 11ට බලපෑම් කරන්නේ 2 6 10. 4 8 12ට බලපෑම් කරන ස්ථානවලින් හොඳම නැති ස්ථාන තමයි 4 8 12. 4 8 12 තමයි ඕනම ස්ථානයකට බලපෑම් කරන ස්ථාන 4 8 12. 4 8 12ට බලපෑම් කරන ස්ථාන තමයි 3 7 11. මේ විදිහට යම්කිසි ස්ථානයකින් ස්ථානයකට බලපෑම් කරන ආකාරය තමයි අපි කියලා දුන්නේ. ධර්ම ත්‍රිකෝණය කියන්නේ එක පහනවය. ඒ පූජ්‍ය පක්ෂයේ සිල්වත් පක්ෂය හඳුන්වනවා. යම්කිසි මේවා කොහොමද බලපෑම් වෙන්නේ කියලා අපි කියලා දෙනවා. ඉස්සරහට මේ වැඩසටහන වලදී අපි කියලා දෙනවා මේ එක පානවය කොහොමද බලපෑම් කරන්නේ කියලා. යම්කිසි කෙනෙක්ට 9 වෙනි දශාවක් ලැබුවොත් මේ ත්‍රිකෝණයට අයිති එක පානවය ත්‍රිකෝණයට අයිති දශාවක් තමයි 9 වෙනි දශාව. එතකොට 10 වෙනි කියන්නේ ඔහුගේ රැකියාව. පදවි ස්ථානාන්තර මේ 10 වෙනින් 12 වෙනි 9 වෙනි නිසා 10 වෙනිට බලපෑම් කරනවා. ඒ වුණාම 9 වෙනි දශාවක් පැමිණියොත් 10 වෙනි රැකියාව අයිමි වෙන්න පුළුවන්. නව වෙනි පුණ්‍ය ස්ථානය හඳුන්වන්නේ මේ ජන්මියා රැකියාව අයිමි වෙලා ආගමික කටයුතු පැත්තට නැඹුරු වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ යම්කිසි ස්ථානකින් 12 වෙනි හඳුන්වන්නේ. එතකොට අපි එක පානවය දශාවක් පැමිණියොත් යම්කිසි කෙනෙක්ට තමන් අයවැන්නෙන් හඳුන්වන්නේ 6 12 වෙනි නිසා 5 වෙනි අයවැන්නෙන් හඳුන්වන්නේ රැකියා ඔහුගේ සර්විස් එක ඔහුගේ ශ්‍රමය 10 වෙනි හඳුන්වන්නේ ඔහුගේ රැකියාව දෙවැන්නෙන් හඳුන්වන්නේ ඔහුගේ ධනය ශ්‍රමය රැකියාව මේ තුනම එක පානවය දශාවක් පැමිණියොත් පිරියෙනවා. ධනය අතර යන ගමනක් තමයි
ධනය අත්හරිමින් යන ගමනක් තමයි එකපානමේ දසාව. ආගමික කටයුතු වල නියැලීම. අපි කිව්වා එකපානවය 1 2 3 4 5 6 7 8 9 10 11 12 එකපානවය පළවෙනි කොටුවේට 12 වෙන්න 12 වෙනි කොටුව, පස්වැන්නට 12 වෙන්න 4 වැන්න, 9 වෙන්නට 12 වෙන්න 8 වැන්න. 4 8 12 භාවයක් දසාවක් පැමිණියොත් මේ එකපානවය ධර්ම ත්‍රිකෝණයෙන් ඈත් කරනවා. ආගමික පැත්තෙන් ඈත් වෙනවා. ඒ වගේ තමයි මේ ධර්ම ත්‍රිකෝණය, කාම ත්‍රිකෝණය, මොක්ෂ ත්‍රිකෝණය, අර්ථ ත්‍රිකෝණය හඳුන්වන්නේ. අද අපි මේ පාඩමින් කරන්නේ ඉස්සරහට ඔයගලට පාඩම උඩ පාඩමක් කරමු. ආයිබෝවන්.